හෙලෝ ගයිස් සුබ දවසක් වලට. ඉතින් අද අපි යන්නේ සඳගල තැන්න හරහා ශ්‍රීපාදයේ කරුණා කරන්න. ඉතින් අපි මුලින්ම දේව ආශිර්වාද ලබා ගන්න අත්තනගල්ල පුරාණ රජමහා විහාරයට ගියා. ඉතින් එතන හිටියේ කවු මහත්තයා අපිට දේව ආශිර්වාද කරපු විදිය තමයි මේ. වන්දනාකාර පින්වත් දරු සියල්ල රැකදී ආරක්ෂා කරවා දී කරදරයක් විහාරයක් නුඹ. ඉතින් ඊට පස්සේ අපි පන්සලෙත් ටික වෙලාවක් ඉඳලා ඒක දන්ත රාමාවත් බලාගෙන ගමන යන්න පිටත් වුණා. ඉතින් ගයිස් ආයෙත් අපිට හම්බුණා සමන්දේව ප්‍රතිමාවක්. ඉතින් අපි ඔක්කොම බයික් ටික නවත්තලා එතනොත් පඳුරු දාලා ගමන යන්න පිටත් වුණා. ඉතින් ගයිස් ඊට පස්සේ අපි කිතුළුගල හරිය කඩේ ගිහින් නැවැත්තුවා උදේට කන්න බඩගිනිත් හින්දා. ඉතින් මම නම් නෙස්කැෆේ එකකුයි ටී බනිස් ගෙඩියකුයි කෑවා. මොකද පේ වෙලා යන්න ඕන නිසා මස් මාංශ ගන්න බැරි හින්දා. ඉතින් අපි කාලා එහෙම ඊට පස්සේ ෂෝට් කට් එකක් තියෙනවා කියලා පාරක ගියා. මේ පාර නම් ගයිස් ඇත්තටම එපා වෙනවා. කිලෝමීටර් මං හිතන්නේ කිලෝමීටර් 25 30ක් විතර ගියා මේ වගේ කඩතුළු පාරක එපාම වුණා. හතර කණුව ගාවටම යනකයි යන්න ඕනේ මේ පාරේ තමයි. ඉතින් දන්න කියන හතුරෙකුටත් මේ පාර නම් කියන්නේ යන්න එපාම තමා කියලා. ඉතින් ගයිස් එතනින් පස්සේ මාර ලස්සන වටපිටාවකට තමයි අපි එකතු වෙන්නේ. ඉතින් මේ පාරත් අවුලක් නැහැ. හොඳ පාරක්, කාපට් කරපු පාරක්. ඉතින් දිගටම යන්න තියෙන මේ පාර දිගේ මම හිතන්නේ මස්කෙලිය පාර තමයි මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම අනිත් පාරවල් වගේ නෙමෙයි ලස්සනට මේ වටපිටාව බලාගෙන අපිට සබදාම ඉඳගෙන යන්න පුළුවන් පාරක්. ඉතින් ඒ පාරේ ටික දුරක් යද්දී අපිට හම්බුණා මේ ටැමිල්ලාගේ සම්ප්‍රදායකට අයත් මේ පෙරහැරක්. ඉතින් ඔයාලා දැකලත් ඇති මේ වගේ දේවල්. ඉතින් ලොකු අත්දැකීමක් වුණා අපිට. ඒකත් බලාගෙන අපි ඉස්සරහට ගියා. ඉතින් ගයිස් අපි දැන් මේ සප්තකන්නියත් බලාගෙන යන්නේ මහුස්සා කැලේ ප්‍රදේශයට. ඉතින් කට්ටිය මෙතන ෆොටෝ ගැහුවා බැලුවා කොම කරලා ඉවරලා අපි දැන් මේ යන්නේ තේවතු මැද්දේ.
අපි දැන් ඉන්නේ හරියටම මවුස්සා කැලේ වතුවැලේ. මේ තියෙන ගයිස් මවුස්සා කැලේ ජලාශය. ඉතින් මේක විශාලත්වය අක්කර 1790ක් කියලා පොතපතේ සඳහන් වෙනවා. ඉතින් ඔයාලා දන්නවා ගයිස් මෙතනට තමයි ගොඩක් කට්ටිය ඉතින් සමන්දේ වලට ගිහිල්ලා පඳුරු දාලා එහෙම ශ්‍රීපාදේ ගමන් කරන කට්ටිය ගොඩක් යන්නේ. ඉතින් අපි මෙතනට පඳුරු දාලා අපේ ගමන ආයෙත් ආරම්භ කරා. අපි 60 අල්ලතැනටම යන්නේ නැහැ. අපි එතනින් තියෙන තුම්මන් හන්දියේ මුල්ගම හන්දියෙන් අපි හැරෙනවා. පයිනස් ගස් වලින් වට වෙච්ච ලස්සන පරිසරයකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේක ගොඩක් දුරට යනකම් ටික දුරයි තියෙන්නේ. ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් ගයිස් ළඟට දකින්න වගේ නෙමෙයි ඈතට ගිහින් බලද්දී මවුස්සා කැලේ ජලාශයම මාරම ලස්සනට මේ පාරට පේනවා. ඉතින් ගයිස් මේ තියෙන මම කලින් කිව්වා වගේ මුල්ගම හන්දිය. ඔයාලා 60 වලින් ශ්‍රීපාදේ කරනවා නම් ඔයාලා කෙලින්ම යන්න ඕනේ. සඳකල තැන්න හරහා ශ්‍රීපාදේ කරනවා නම් ඔයාලා එතනින් වම් පැත්තට දාලා යන්න. ඉතින් මේ පාරේ යද්දී වංගු තියෙනවා, පල්ලම් තියෙනවා, ගොඩක් පල්ලම් තමයි තියෙන. ඉතින් පරිස්සමට යන්න ඕන පාරක්. ඉතින් අපිට මේ පාර දිගේ යොම් යද්දී අපිට මරේවත් හම්බ වෙනවා. ඉතින් ඒ පාර දිගේ දිගටම යන්න ඕනේ. ඉතින් ගයිස් ඒ පාර දිගේ දිගටම යද්දි ඉතින් මේ විදිහට ශ්‍රීපාදයට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දර්ශනය දකිද්දී ගමනේ තිබ්බ විඩාව කොහෙන් ගියාද නැහැ. ඉතින් ගයිස් අපි මරේවත්ත සමුදේට දැන් අපි කෙලින්ම යන්නේ රාජමලයට. ඉතින් මේ පාර දිගේ තමයි දිගටම යන්න ඕනේ උඩටම. ඉතින් ඔයාලා වාහන එනවා නම් වාහන නවත්තෙන් පහසුකම් වාහන පාක් කරලා යන්න දැන් මේ පැතිවල තියෙනවා. ඉතින් ඔයාලා කෙලින්ම යන්න ඕනේ. මම ඔයාලට අපේ වාහන දාපු නම්බර් එක එතන තියාගත්ත නවතැන්පලේ මම ඔයාලට විස්තර දාන්න නම්බර් එක දාන්නම් පල්ලෙහා වීඩියෝ එකෙන්. ඉතින් අපි මේ පාර දිගේ දිගටම තමයි යන්න තියෙන්නේ. ඉතින් ගයිස් මේ විදිහට තමයි පාර තියෙන්නේ. ඉස්සරහට යද්දි කොන්ක්‍රීට් පාරක් හම් වෙනවා. ඒ පාර දිගේ කෙලින්ම යන්න ඕනේ.
ඉතින් guys කොන්ක්‍රීට් පාරෙන් පස්සේ මේ විදිහට තමයි පාර තියෙන්නේ. පොඩ්ඩක් අබලන්තත් දින පාරක්. ඩබල් දාලා යන්න බැරි නිසා මම බැස්සා. ඉතින් guys මේ දින අපි බයිසිකල් පාක් කරලා ගියපු ගෙදර. ඉතින් මෙතන ඉන්න කට්ටිය කිසිම අවුලක් නැහැ. බය වෙන්න දෙයක්වත් නැහැ. අපිට විශ්වාසවන්ත විදිහට වාහන දාලා යන්න පුළුවන්. එතකොට ඔයාලට කන්න බොන්න උනත් ඒ ගෙදරින් ගන්න පුළුවන්. ඔයාලට කලින් ඔඩ එකක් දාගෙන ඔයාලගේ ආහාර පාන ටික විදිහට කරගන්න පුළුවන්. ඉතින් guys අපි දැන් මේ යන්නේ කෙලිම ට්‍රේල් එක පටන් ගන්න තැනට. ඉතින් පල්ලෙහා පාරේ යන්න එපා. ඔයාලා මෙන්න මේ වගේ උඩ පඩි පෙලක් වගේ නිකන් හැදිලා තියෙනවා. ඉතින් එතනින් උඩට යන්න ඕන ඔයාලා. ඉතින් තේ වතු මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. හරිම මාරම ලස්සනයි. ඒ වචන වලින් කියලා නිම කරන්න බෑ. ඒ තරම් මාරම ලස්සනයි. ඉතින් දැන් මේ තේවතු මැද්දෙන් එහෙම ඇවිල්ලා දැන් කැලෑවට ඇතුල් වෙන තැන තමයි අපි දැන් ඉන්නේ. මේ ඔයාලට පේනවද දැනට කොළ පාට බෝඩ් එකක් එහෙම ගහලා තියෙනවා. එතනින් තමයි කැලෑවට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් guys යද්දී ඔයාලා යන පාරව මතක තියාගෙන වෙන්න ඕනේ. මොකද අපිට ගිහපු එක්කෙනෙක් හම්බුණා. යාට පාර අමතක වෙලා. ඉතින් යාට පාර පෙන්නුවා අපි. යාලට අමතක වෙනවා. ඉතින් ඔයාලා මතක තියාගෙන යන්න ඕනේ පාර. ඒක තමයි. ඔතන යන්නේ. ඔයා බහිර ගවන්ද? ඔව් බහිරව. ඊට වැඩි නේ ෂෝට් එක. ෆෝන් ට්‍රේල් එක පටන් ගන්න දැන් අපි ආවා. ඉතින් පුරාතනයේ මේ ඉඳන්ම පැවතගෙන චාරිත්‍රයක් තමයි. ඉතින් මේ වගේ වනගත මාර්ගයක ප්‍රවිෂ්ඨ වෙද්දි මේ වගේ කොලත්තක් කඩලා ඒක දෙවියන්ට කියලා, ඒ කියන්නේ අපිට ගමන ගිහින් එනකන් කිසිම කරදරයක් වෙන්න එපා, සත්තුන්ගෙන් හරි වෙන යම් දෙයකින් මොකකින් හරි කරදරයක් වෙන්න එපා කියලා මේ විදිහට ප්‍රාර්ථනාවක් කරලා තමයි මේ වගේ ගමනක් යන්න පිටත් වෙන්නේ. ඉතින් අපි මේ දේ කරලා සඳගතන මාර්ගයෙන් ශ්‍රී පාදේ කරුණා කරන්න පිටත් වුණා. සීතල ගාල් ටික කියලා අපේ නඩේ ඉතුරු කට්ටිය එනවා ඊට පස්සේ නද්දා ඉතින් වල වෙන ඇති මේ වගේ තමයි ඉතින් තියෙන සඳකලතන් මේ යද්දි මේ පාරත්තම වලට බලා ගන්න පුළුවන් ඉන්නේ ගන්න තියෙන ඉස්සරහට තාම මේ තැන්න හරිය නෙමෙයි තියෙන්නේ මෙන්න මේ වගේ ගල් උඩින් යන පාරක් තමයි තාම තියෙන්නේ ඉස්සරහට තැන්න තියෙනවා ඉතින් දිගටම යන්න පුළුවන් මඩුවටම අනිත් පාර වලට එක සාපේක්ෂව බලද්දි මේ පාර තමයි මේ වෙන අඩුම පාර. ඔක්කොම කිලෝමීටර් 5ක් වගේ තියෙන්නේ රාජමලේ ඉඳලා. ඉතින් දැන් අපි මල්ලේ ඉඳලා ආවේ තව මේ වගේම වගේම තව කිලෝමීටර් එකක වගේ දුරක් තියෙනවා යන්න. මේ පැත්තෙන් ඔයාලට පේනවද දන්නේ
අර සයිඩ් එකෙන් පේනවා මේ පැත්තේ මීදුම් බාලා තියෙන්නේ. මේ මවුසාගලේ ජලාශයයි. ඒ හින්දා ඒක පේන්නේ නැහැ මේ වෙලාවේ. අපි බලමු උදේට එන වෙලාවට ගන්න පුළුවන් තත්ත්වයක් තියෙදි කියලා. වලට පේනවද දන්නේ නැහැ. අතනින් ශ්‍රීපාදේ පේනවා. අපි ඉස්සරහ ගිහලා බලමු. ලේසි පාර කියලා 60 නල්ල තන්නේ මාර්ගෙන් අපි තෝරගන්නේ. ඇත්තරම සඳකල තැන්න මාර්ගය ගත්තාම අපිට ලස්සන බලාගෙන පරිසරයේ විඳගෙන ඒ අත්දැකීම මාර විදිහට ලබා ගන්න. ඔයාලට කලින්ම ආවොත් මේ වටපිටාව බලාගෙන ඊට වැඩි ලස්සනක් බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වුණ එකයි වැස්ස පොඩ්ඩක්. ඉතින් ඔයාලා කන්න බොන්න එහෙම ගේනවා නම් ඒවා ඉස්සරහා මම ඔයාලට කිව්වා වගේ අර මුල්ගම හන්දියේ තියෙන කඩයක් ආන් එතනින් අරන් එන්න. නැත්තම් ඔයාලා එන ගමන් මගෙන් හරි අරන් එන්න. මොකද කඩ නැහැ. ඊට පස්සේ මොකද ගමනේ ටික දුරක් යන්න ඕන නිසා කණ්ඩ බඩගින්නක් හැදෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කෑම අරන් එන්න ඕනේ. ඉතින් ඒ කියන කෑම වල පොලිතින් අනම්මනම් දිරන්න තියද්දී මොකද දාලා යන්න එපා. පරිසරයට අහිත කර දේවල්. ඉතින් අර මං කිව්වා වගේ මුල්ගම හන්දියේ තියෙන කඩෙන් තමයි අපිත් කණ්ඩ බොන්න ගත්තේ. ඉතින් ගන්න ගත්තේ ඒවා අපිට ගෙනියන්න හම්බුන්නේ අමතකුණා. ඉතින් අපි ගමන පුරාට වතුර බීබී තමයි ගියේ. යාළුවනේ අපි කණ්ඩ බොන්න ගත්තේ ඔක්කොම. අපි මෙන්න මේක මේ කලාලා ඉන්න ඔක්කොම දැන් පාරේ බඩගින්න යන්න වෙන්නේ මේක. බඩගින්න. ඒකදී සම්දක් නෑ. යාළුවනේ අපි දැන් සඳකර තැන්නේ වී පොයින්ට් එකට පොඩ ලං වෙලා ඉන්නේ. දැන් සඳකර තැන්නේ වී පොයින්ට් එකට ලං වෙලා තියෙන්නේ. ඉතින් බලමු කොහොමද තියෙන්නේ කියලා. ගයිස් දැන් මේ හරියටම හඳකලා දැන්න මාර්ගෙන් ඇවිල්ලා මේ ප්‍රවිෂ්ඨ වෙන්න යන්නේ මහගිරි දඹේ හරියට. ඉතින් මහගිරි දඹේ මෙතන ඉඳලා හරියටම පඩි 1000ක් වගේ තමයි තියෙන්නේ උඩමළුවටම. ඉතින් මෙතන අවසාන කඩේට කලින් කඩේ තියෙන ඉතින් කඩවල් දෙකයි තියෙන්නේ. ඉතින් කණ්ඩත් මොකොත් හම්බුන්නේ නැති ඉඳ හරියට හම්බුන පළවෙනි කඩෙන්ම අපි මොනවා හරි බීලා යන තීරණය කරා. ඉතින් මම නම් නෙස්කැෆේ එකක් බිව්වේ කට්ටිය නම් තේ බිව්වා. ඉතින් ගයිස් දැන් අපි ඉන්නේ උඩමළුව පේනවානේ. ඉතින් අපි ටේල් එක පටන් ගත්තේ 4:25ට විතර. උඩට එද්දී 7:40ට විතර ඇති ටයිම් එක. ඉතින් මම හිතනවා අපි ඉක්මනට ඇවිල්ලා කියලා මොකද සඳකලා තැන්න මාර්ගයේ ළඟ පාරක් අනිත් පාරවල් වලට සාපේක්ෂව. ඉතින් උල්ට යද්දී මාරම සෙනගක් හිටියා. මාරම සීතලක් වගේ. ඉතින් ඔයාලා යද්දී මේවට සූදානම් වෙලා ජැකට් අනම්මනම් ටික අරගෙන ඔයාලා කරුණා කරන්න.
අපි උඩට ගිහිල්ලා ශ්‍රී පාදයේ වන්ද නමස්කාර කරලා ඒ ආවතේ වැඩි කරලා අපි කොහොම හරි ගියේ ඉරසේවේ බලන්න ටාගට් කරගන්න. ඉතින් අපි හැම උඩට ගිහිල්ලා ඉරසේවේ බලන්න තැනක් අල්ලගත්තා. ඉතින් කට්ටිය මෙතන තමයි ඉන්නේ ගොඩක්. ඊරිසේ බලන කට්ටියයි ආපහු ගමන් ඩාවනිවා ගන්නත් එක කට්ටිය ඉන්නවා. ඉතින් ඉඳලා කට්ටිය යන කට්ටිය යනවා. ඊරිසේ බලන කට්ටිය මෙතනම ඉන්නවා. ඉතින් වෙලා වෙනකම්. ඉතින් ගයිස් කොහොම හරි ඒ ආසාවත් ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ විදිහට තමයි ඊරිසේවේ පේන්නේ උඩ. ඉතින් අපි ඉරසේවේ බල්ලා 6:00 විතර ඉතින් ආය පහළට කරුණා කරන්න පටන් ගත්තා. ඉතින් ගමන යන අතරතුර කට්ටියගේ අදහස් ගමන ගැන අදහස් අහන්න මම අමතක කරේ. අද මොකද කියන්නේ ගමන ගැන? ගමන සුන්දරයි. සුන්දරයිනේ. ආයි ගමන ගැන මොකද කියන්නේ? විශිෂ්ටයි මේ. මොකද කියන්නේ ඉතින් ගමන ගැන? හොඳයි ගමන සාර්ථකයි. සතුටුයි මං ඉස්සලා කිව්වා වගේ. පොර සෑල්ලියෙන් වන්දනා කරා ඉහළ කරුණා කරා පහළට කරුණා කරා බොහොම සුන්දර මාර්ගයක් හම්බුණා පළවෙනි වතාවට. 20 වතාව කරුණා කළා 21 වෙනි වතාවට ආවේ. මේ මාර්ගය පළවෙනි වතාවට කරුණා කරේ. මොකද ඉතින් ගමන ගැන? පළවෙනි කරුණාව අලුත් පාරකින් අලුත් විදියට කරුණා කරලා දෙයක් නේ. කොහොමද ඉතින්? හරිම සන්තෝෂයි ගිරිකෝඩුත් අරගෙන මේ නඩේ ගෙදර සහෝදරයෝ ටිකත් එක්ක දොරවල් කොටාලා තේරුමත් එක්කම ගමන යන්න වෙච්ච එක ගැන සතුටුයි. අතුරේනේ. නැත්නම් වා කියන්නේ ඉතින්? ගමන හොඳයි ඉතින් ආයෙ එන්න හිතෙනවා. එලගිරිනේ. එලගිරි එන එච්චරයි. එන සුමන සම්බන්ධයේ පිහිටය. මේ අපිට බහිද්දි හම්බුණ නඩයක්. හරි. අපි මේරිකම් මීනිකම. කඩවල් දෙකයි තියෙන්නේ. නඩයක් ආවද ඔයාලා දුන්නා නේද? අපි බත් දෙනා විතරයි. එහෙනම් තෙරුවන් සරණයි. ඉතින් ගයිස් අපි ශ්‍රී පාදයේ කරුණා කරලා ඉතින් ආයෙ ට්‍රේල් එක පටන් ගන්න තැනටම ආවා. ඉතින් අපි ඉතින් ප්‍රාර්ථනාවක් කරලා ගියා. ඒ ප්‍රාර්ථනාවට නැවතත් අපි පරිස්සමට එන්න හම්බුන එකට නැවතත් දෙවියන්ට කනලව් කරලා අපි බයිසිකල් දාපු තැනට ඉතින් යන්න තමයි දැන් සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි උදේට කෑම ඕඩර් කරා එහෙන් අපි දැන් කෑම ටිකත් කාලා යන්න තමයි පිටත් වෙන්න හදන්නේ. අපි උදේට කන රොටි තමයි ඕඩර් කරේ. මාරම රසක් තිබ්බේ මේ රොටි වල. ඉතින් ගයිස් ගමන් මාංශ යන්නත් එක කට්ටිය කිව්වා තැනකින් නාමු කියලා. ඉතින් මේ තියෙන කිතුල් ගලා හරහා යන කැලණි ගංගාව. ඉතින් අපි කැලණි ගඟෙන් නාලා නැවතත් ගෙවල් වල යන්න පිටත් වුණා. සිරිපා ගමන ඉවර කරලා අපි ආවා මේ කිතුල්ගල මේ කැලණි ගඟ යනවනේ. ඉතින් නාගෙන යන්න. ඉතින් නාගෙන කරගෙන ඒ ගමන ඉවර කරලා අපි යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් ඉතින් එන්න ඔලොක්කොම ජයවා.